හෙලෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස් අද සුපිරිම වීඩියෝ එකක් ගෙනල්ලා තියෙන්නේ. අද ඉතින් අපි ගෙනල්ලා තියෙන්නේ මූවමන්ට් ස්පීඩ් එක වැඩි කරන්නේ කොහොමද කියලා. හරිද? වීඩියෝ එක නම් දිගටම සෙට් වෙලා ඉන්න. හරිද? අපි මුලින්ම කැරක්ටර් ස්කිල් දාගන්නවා. මුලින්ම අපි ස්පීඩ් එක වැඩි කරගන්න දාගන්න ඕනේ. කොයි වන් එක ට්‍රික් දාන්න එපා බං. කොයි මේ ඉන්නේ ඩයල් ජෝසප්. හරිද? ජෝසප් කියන කැරක්ටර් එක මුලින්ම දාගන්න ඕනේ. හරිද? දෙවනියට අපි දාගන්න ඕනේ කෙලිය. කෙලි කොයි බං නැත්ත බං මේ යට දාගෙන ඉඳලා තියෙන ඔච්චර. අයියෝ මටත් පිස්සුනේ බං. ඉතින් කෙලියවයි ඔයාලා ඇක්ටිව් ස්කිල් එක විදිහට මේ තාක්ෂියානුපාතිකව දාගන්න ඕනි. අනිත් ස්කිල් එක කැමති එකක් දාගන්න. පෙට් ස්කිල් එකට දාගන්න ඕනේ මේ බීන් කියන පොර. ඩියර් බීන් කරන්නේ ලෝඩ් අවුට් එක වල කැමති එකක් දාගන්න. දැන් මම කොම් වැඩක් කරා. හරිද? ආයෙ දැන් මාරු කරනවා. ඔය පෙටාවේදී මම විදිහට දාගන්න. හරිද? ඔය කියන හිට් එකක් දාගෙන එන්න. මේ හොඳයිනේ. කලිසපත් මාරු කරමු. කොණ්ඩේ අර අලුතෙන් තිබු මේක ෆුල් මොන්ඩේ පොට් ලස්සනක් තියෙන. හරිද? ඔයාලා ඉතින් ඒ වීඩියෝ බලන්න ඕන නම් ඉතින් මගේ මේකට කලින් දාලා තියෙන වීඩියෝ එකේ ඒක බලන්න පුළුවන් ඔයාලට. හරිද? අපි එහෙනම් මේ ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට යමු. බොයිස් අපි ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට ආවා. ඔයාලට දැන් කියලා දෙන්න හදන්න. හරිද? දැන් කොහොමද අපි හරියට මැච් එක ඇතුලේ මූවමන්ට් එක දාගන්නේ. හරිද? ඔහොම මීටි ගාගෙන ඉන්න එපා. ගන්න එක අතේ තියන් දුවන්න එපා. යන්න ගන්න එක තියන් ඔහොම උඩ වෙන්න බෑ. ඔහොම දුවන්න එපා. කිසි ගතියක් නැහැ. හරිද? ඔහොම ඉන්නවන් දගාගෙන ඔහොම බොට්ටු වගේ යන්න එපා. ඒතකොට මූවමන්ට් එක ඔයාලගේ රින යන්නේ. දාන්න නෙමෙයි රින. හරිද? ඔහොම ගිහිල්ලා උඩ වැන්න ගන්න එක රිලීස් කරා ගැහුවා. එතකොට මූවමන්ට් එක සුපිරිට වෙනවා. එනිමියා ළඟ දකින්න කම්මසන් ගන්න එක ගන්න එපා. ගන්න එක අතේ තියන් දුවන්න එපා. එතකොට මූවමන්ට් එක අඩු වෙන එක විතරයි වෙන්න ඕන. හරිද? පේනවනේ මං ගහනේදී ඔළුව එහෙම යනවනේ. එතකොට හරිද? සුපිරියටම සෙල්ලම් තමයි මෙහෙම ගැහුවොත්. ගැම්මත් තමයි ඔයාලත් අනිවාර්යෙන් අපෝ මැසේජ් දානවා මම බලවංගෝ. ඉතින් වීඩියෝ එකක් කරගන්නත් තාම නොස්සේ වරුවත් එහෙම වීඩියෝ කර ඉද්දි ඔහොම මැසේජ් දාද්දි එපා වෙනවනේ බා. දැන් ඔයාලා බලන්න මම ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකේ වැඩ කෑලිට. හරිද? අම්මෝ මෙතන වීෂණේ යකෝ. මාන තාක්ෂියා ස්කිල් එක යූස් කරන්න හරිය. දැන් මම එකපාරක් යූස් කරා. හරිද? ඉන්න වෙලාවක් යනවා පිරෙන්න. හරිද? අරබර මට මගේ පින් එක නෑනේ. මේ දවස්වල වැස්ස ඉතින් ඔයාලා දන්නවා ඇති. ඔයාලා දකින්න ඇති එතන මම පෙන්නන්නම්කෝ. තාක්ෂියා ස්කිල් එක යූස් කරාට පස්සේ කිලක් දැම්මම ඔය කිල දාන්න ඔය ඉක්මනට. ආයෙ ගැහුවනේ පින් එක නෑ බම් මට එපා වෙනවා මේ දවස්වල වැස්ස. ඒක කොහොමද සිටි ටයර් එකෙන් පැන්නා එක. ඔම්මාන්ට හිලක් දාපුවාම අරක ආයෙත් මේ ආයෙ ඇබිලිටි එක. හරිද? යනවා එනවා. කිලක් දාපුවාම ආයෙ එනවා. කිල් දාන්න ආයෙ එනවා. දැක්කනම් ඇති ඈ. මම පෝ පින් එක නැත්තේ ඇයි බං එපා වෙනවා. ළඟටම ගිහිල්ලා ගන්න එක ගන්න. ඒතකොට මූවමන්ට් එක තවත් වැඩි. මාණ්ඩ ළඟටම ගිහිල්ලා ගන්න එක ගන්න. රීලෝඩ් කරලා විතරක් තියාගන්න. මාතේ මේකන් හිතේ එක කහපාට බලන නිසා උංගඩ ඕල කරන්න එපා. එපා යල්දී එපා. අනේ එපා. ඕල වෙන්න නම් දැන් පේනවලදී මේ අපේ දාගත්ත පෙට්ටි ස්කිල් එක. දැන් අපි ඔහොම ඇවිදගෙන යද්දි අපේ ෆුට් ස්ටෙප් හැරෙනවනේ. අපිට ඔහොම බඩ නැමීගෙන යද්දි අපි හිමින් තමයි යන්නේ. අර පෙට්ටි ස්කිල් එක දාගත්තම අපේ ස්පීඩ් එක 160ක් දුවද වැඩි වෙනවා මං හිතන්නේ. ඒ නිසා තමයි මම ඒක දාගන්න හිතුවේ. ඒක CS වලට එහෙම වාසිය.
ඒකත් දාගන්න ඒක තමයි කිව්වේ ඒක දාගන්න කියලා. හොඳයි මම ප්ලේන් බලන් ඉඳලා කම්මැලි ඇති දැන් හරිද? කමන්නෑ බලන්ම හිටපන් ඉවර වෙනකන් හරිද? බොරුවට කිව්වේ දැන් මම යනවා. අඩේ මැසේජ් දාන්න එපා වගේ ඒවක් ගන්න. එහෙනම් බොයිස් මං ගිහිල්ලා ගුඩ් බයි. අඩේ යන්න දෙන්නෙත් නෑ ගහනවා පරයා. එහෙනම් බොයිස් ඔය පස්සේ සෙට් වෙමු.